ළඟ මෙන අලුත් අවුරුද්දට ආස්මී හදන්න ආසාවෙන් ඉන්න අයට නම් මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මං හිතනවා. මම අද දවුල් කුරුඳු වලින් ආස්මී හදන විදිය තමයි ඔයාලට පෙන්නන්නේ. ඒකේ විශේෂම දේ තමයි මං අලුත් විදියකට මේ සැරේ ආස්මී වලට පැණි දාන්න හදන්නේ. ඔයාලා දැක්කා වගේම ඉතින් දවුල් කුරුඳු එහෙමත් නැත්නම් කුඩු දවුල කියන මේ කොළ අපි හොඳට දෙපැත්ත බලලා හොඳම කොළ ටිකක් කඩලා මේ වගේ ගන්න ඕනේ. මකුණු දැල්ල එහෙම තියෙන්න පුළුවන් කොලේ පිටිපස්සේ. ඊට පස්සේ හොඳට හොදලා අරගෙන අපි මේ කොළ චූටි චූටි කෑලි වලට කඩා ගන්නවා. මම අද ආස්මී හදන්නේ හාල් හුඬු එකමාරකින්. මම ඒකට පොල් ගෙඩියක මිටි කිරි ටික ගන්න හදන්නේ. මම වතුර ටික ටික දාලා තුන් පාරකට මේ පොල් ටික මිරිකලා වාජන 3කට වෙන වෙනම අරගත්තා. දැන් මම තුන්වෙනි පාරට මිරික ගත්ත දියකිරි ටිකෙන් මේ කොළවල නානු ටික හදාගන්න හදන්නේ. අපිට නානු හදාගන්නකොට වතුර දාලා නානු ටික හදාගන්නත් පුළුවන්. හැබැයි ඊට වඩා දියකිරි ටිකෙන් අපි හදාගත්තාම මේ කොළවල කහට ගතිය අඩු වෙනවා. ඒ හින්දා මෙන්න මේ වගේ හොඳට මිරිකලා අරගෙන මේ නානු ටික අපි හදාගන්න ඕනේ. ඔයාලට පොල් කිරි මදි කියලා හිතෙනවා නම් තව ටිකක් දාලා මේ වගේ හොඳට අත් දෙකෙන්ම පොඩි කරලා නානු ටික හදාගන්න. ඊට පස්සේ හොඳ පිරිසිදු රෙදි කෑල්ලක් මේ වගේ හොදලා අරගෙන ඒකට මේ කොළ ටික දාලා අපි දැන් මේ නානු ටික මේකෙන් වෙන් කරගන්න තමයි හදන්නේ. මම ගත්තේ බබාට මහාන ගෙනාපු මල් පීස් රෙදි කෑල්ලක්. ඔයාලට සාරි රෙදි කෑල්ලක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මේ නානු හදාගන්නකොට පුංචි කොළ කෑල්ලක්වත් යන්නේ නැති වෙන්න අත් දෙකත් හොඳට හොදගෙන ඊට පස්සේ මේ නානු ටික මිරික ගන්න. දැන් මේක හරි. මම දැන් මෙතන පිටි හාල් හුඬු එකමාරක පිටි අරන් තියෙනවා. මම පිටියකට ලුණු තේ හැන්දකුත් දාලා මෙන්න මේ වගේ මම පළවෙනියට හදාගත්ත ඒ කියන්නේ උකු මිටි කිරි දාන ගමන් මම මේ ටික අනා ගන්න හදන්නේ. සාමාන්‍යයෙන් අපි ආප අනලා තියන්නේ ආප මිශ්‍රණය හදලා තියන්නේ අන්න ඒ පදමට වගේ තමයි මේක තියෙන්න ඕනේ. මෙන්න මේ වගේ මේක තව චුට්ටක් තද ගතිය වැඩි. මම ආයෙත් පොල් කිරි ටිකක් දාලා මේක තව ටිකක් මෙලෙක් වෙනකන් අනා ගන්නවා. මෙන්න මේ වගේ අතට සොෆ්ට් ගතියක් දැනෙනවා නම් හරි. දැන් මම අර හදාගත්ත නානු ටික ටික දාලා මම මේක දිය කරගන්න හදන්නේ. එකපාරට ගොඩක් දාන්න එපා. මේක එක දිගටම වැල වගේ වැක්කිරිලා වැටෙන්න පුළුවන් ඔක්කොම ටික එකට. ඒ හින්දා අත තිය හිමීට මේකට දාගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ හරි පදම මම ඔයාලට පෙන්නන්නම්. ඒ වගේ වෙනකල් නානු ටික ටික දදා අපි මේක පිටි මිශ්‍රණය හොඳට අනා ගන්න ඕනේ. සමහර පැතිවල දවුල් කුරුඳු හොයාගන්න නැති වෙන්න පුළුවන්. එක්ක රටවල් වල ඉන්න අයට වගේ දවුල් කුරුඳු හොයාගන්න නැති වෙන්න පුළුවන්. එතකොට බණ්ඩක්කවලිනුත් මේ වගේම නානු හදාගෙන ආස්මී හදන්න පුළුවන්. මමත් කටාරිනකොට ඒ වගේ හදලා තියෙනවා. ඔන්න දැන් නම් මම අවසානට මේ නානු ටික එකතු කරේ. දැන් පදම හරිය මේ වගේ ඇඟිලි ටික ඔබලා උස්සලා බලපුවාම හොඳ හීනියට වැල වගේ වැක්කිරනවා නම් එතකොට තමයි පදම හරිය. මම අද ආස්මී වක් කරන්න ගන්නේ මෙන්න මේ ඉන්දියාපු වංගෙඩියේ ලොකු හිල් තියෙන තහඩුවෙන්. ඇඟිලි වලින් වක් කරන්න පුළුවන් කියන අත ඔබලා අරන් ඇඟිලි වලින් වැක්කිරන ඒ විදිහට වක් කරන්නත් පුළුවන්. හැබැයි අද මම මේකෙන් හදන්න යන්නේ. අතින් හදනවට වඩා මේක ඇත්තටම පහසු වුණා. ඔයාලත් බලන්න මේක හරිම පහසුයි. මම ආස්මී මිශ්‍රණයෙන් පොඩි කොටසක් මෙන්න මේ වගේ කෝප් එකට දාගන්නවා. එතකොට මට ඒක ඉන්දියාපු වංගෙඩියට දාගන්න පහසුයි. ඒක අපි මොනවා හරි පිඟානක් උඩින් තමයි තියාගන්න ඕනේ. නැත්නම් හැමතැනම වැක්කිරෙන හින්දා ඊට පස්සේ තෙල් ටික හොඳට රත් වෙනකන් ඉඳලා මෙන්න මේ වගේ දාගන්න තමයි තියෙන්නේ හැමතැනටම වැටෙන විදිහට. ඉන්දියාපු වංගෙඩිය උඩට උස්සලා එකපාරටම දාන්න යන්න එපා. ඒක අර හීනිවට නූල වගේ වැක්කිරෙනකන් ඉඳලා ඊට පස්සේ තෙල් චාතියට අල්ලන්න. නැත්නම් අර ගුලි ගුලි වගේ වැටිලා අර හීනි දැල් වෙනුවට ලොකු මහත දැල් වැටෙන්න පුළුවන් ආස්මී එක. මෙන්න මේ වගේ ඊට පස්සේ ටිකක් වෙලා බැදෙනකොට හැන්දයි ඒකට කෝටුවක් පාවිච්චි කරන්න ඕනේ. මෙන්න මේ වගේ පොඩි කෝටුවක් පාවිච්චි කරන්න. ඒ දෙක ආධාරයෙන් මේක දෙකට නමාගෙන ඉක්මනින් අයින් කරගන්න ඕනේ තෙල් චාතියෙන්. ඔන්න තව එකක් බලා ගන්න ඔයාලා.
අපි ආස්මී හදන තාච්චියට දාන තෙල් ප්‍රමාණය අනුව තමයි ආස්මීකේ ප්‍රමාණය තීරණය වෙන්නේ. ඒ කියන්නේ ලොකු පොඩි ප්‍රමාණය තීරණය වෙන්නේ අපි දාන තෙල් ප්‍රමාණය අනුව. මම නම් තෙල් අද ගොඩාක් දාගත්තේ නැහැ. මම ටිකක් පොඩි ආස්මී හදන්නේ. ගෙදර හදන හින්දා. හැබැයි ව්‍යාපාරයක් විදිහට වගේ කරන කෙනෙකුට නම් ඊට වඩා ලොකු ආස්මී හදන්න ඕනේ. එතකොට තමයි හොඳ පෙනුමක් තියෙන්නේ. ටිකක් ලොකු චාත්තිකට ටිකක් වැඩිපුර තෙල් දාගන්න වෙනවා. ඉතින් ඔන්න මම ඔක්කොම ටික හදාගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මේක දෙවෙනි පාරට බදින්න දවස් 3ක් විතර මේක මේ විදිහට තියාගන්න ඕනේ. මේ තියෙන්නේ දවස් 3කට පස්සේ මගේ ආස්මී ටික මම දැන් බෙද ගන්න හදන්නේ දවස් 3ක් 4ක් 5ක් විතර ගියර කමක් නැහැ. දෙවෙනි පාරට බෙද ගන්න. හැබැයි දවසකින් දෙකකින් බදින්න එපා. එතකොට පුළුන් වගේ ගතිය නැති වෙනවා. දැන් මම මේ හදන්නේ ඔයාලා thumbnail එකේ දැක්කා වගේම ලස්සන ආස්මී එකක් මම කොහොමද හදාගත්තේ කියලා පෙන්නන්න. බටර් මේස හැඳි 3ක් 4ක් විතර අරගෙන ඒකට මම අයිසින් කප් 2ක් දාගත්තා. හැබැයි ඒ ටික මට මදි වෙලා මම ආපහු පස්සේ අයිසින් දාගන්න උනා. මම මේකට කිරිපිටි තේ හැඳි 2ක් දාලා හදාගත්ත කිරි ටිකකුත් එකතු කරා. ඒකට වැලේලා චුට්ටකුත් මං දාලා මෙන්න මේ වගේ බීට් කරගත්තා. සාමාන්‍යයෙන් කේක් එකක් අයිසින් කරන්න හදාගන්න බටර් අයිසින් ටිකක් හදාගත්තා නම් හරියි. ඒ තරම්ම අපි බටර් දාන්න ඕනේ. මේක මිශ්‍ර කරගන්න තරම් ප්‍රමාණවත් විදිහට බටර් තිබුණා නම් ඇති. ඔයාලා සර්ච් කරලා බලන්න මේ වගේ වීඩියෝ එකක් නම් මං හිතන්නේ කවුරුත්ම කරලා නැහැ මේ වෙනකන් මේ වගේ ආස්මී හදලා නැහැ. මමත් YouTube එකේ සර්ච් කරා මට නම් හම්බුනේ නැහැ කවුරුත් අයිසින් කරලා ආස්මී හදලා තියෙනවා. මේක මටත් අලුත් දෙයක්. ඒ වුණාට ඒක සීනි පැණි දානවට වඩා පුදුම රසකට, ඒ කියන්නේ කිරි රසකට තිබුණා. කේක් එකක් කනවා වගේ පුළුන් ගොඩක් වගේ තිබුණා ආස්මී එක. ඉතින් මේක ඔයාලා try කරලා බලන්න. මම මේක සමාන ප්‍රමාණවල දෙකකට වෙන් කරගෙන මේ වගේ කලර් දෙකක් දාගත්ත කොළ පාටයි රෝස පාටයි. හරියටම කිව්වොත් මම හදන්නේ ආස්මී එකක් අයිසින් කරන්න. ඉතින් ඔන්න මම දෙවෙනි පාරට බදින්නත් මම කලින් පාවිච්චි කරපු තෙල් ටිකම මේ විදිහට ලිපෙන් තියාගත්තා. ඒ කියන්නේ දවස් 3කට කලින් මේ ටික බැදපු තෙල් එකකින්මයි මම බදින්නේ. මේ වෙනකොට තෙල් එක හොඳට රත් වෙලා තියෙනවා. හැබැයි රත් වෙලා වැඩි වෙන්නත් බෑ, අඩු වෙන්නත් බෑ. මේක දාපු ගමන් හොඳට බැදිලා එකපාරට උඩට එන්න ඕනේ. වැඩි වෙලාවක් තෙල් එකේ තිබුණොත් මේක ගුරු පාට වෙනවා. එකපාරක් බැදිලා තියෙන හින්දා ටක් ගාලා මේක බැදෙනවා. තප්පර ගානකින් අපි මේක ඉක්මනින් බැදලා අයින් කරගන්න ඕනේ. මේ ටික ඔක්කොම බදින්නවත් විනාඩි 10ක් යන්නේ නැහැ. මේ වීඩියෝ එකේම මම ආස්මී වලට සීනි පැණි දාගන්න විදිහත් ඔයාලට පෙන්නනවා. මම වතුර කෝප්ප එකක් විතර ලිපෙන් තියලා ඒක රත් වෙනකොට සීනි ග්‍රෑම් 150ක් විතර දාගත්තා. ඊට පස්සේ මේක හොඳට උණු වෙන්න දෙන්න ඕනේ. අපිට කැමති නම් ලුණු තේ හැඳි කාලක් විතර දාගන්නත් පුළුවන්. දැම්මේ නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ. ඊට පස්සේ මේක ලිපෙන් තියලා හොඳට අපි හැඳි ගා ගන්න ඕනේ මේ වගේ. ටිකක් උකු වේගෙන එනකොට අපිට කැමති නම් කැමති කලරින් එකක් මේකට එකතු කරගන්න පුළුවන්. මම මේකටත් රෝස පාටම 0.34ක් දාගත්තා. සමහර අයට ආස්මී එක හොඳට හදාගත්තත් මෙන්න මේ පැණි එක හරි පදමට හදාගන්න බැරි වුණොත් ආස්මී එක ලස්සනට එන්නේ නැහැ. ඒක දිවෙලා වැක්කිරනවා වගේ වුණොත් හරියට ලස්සනට ගන්න බෑ. ඉතින් ඊට වඩා ඇත්තට මේ ක්‍රමය හරිම ලේසි. පොඩ්ඩක්වත් වරදින්න නැතුව කරගන්න පුළුවන්. බටර් අයිසින් ටිකක් හදාගත්තා නම් අපිට කැමති ඩිසයින් එකකට මේක ඩිසයින් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මගේ හිතේ මොකුත් ඩිසයින් එකක් මේ වෙලාවේ නෑ. මං හිතන විදිහට මේකට අයිසින් ටික දාගන්නවා. ඔයාලට පුළුවන් හරිම ක්‍රියේටිව් විදිහට මේ වැඩේ කරගන්න. මම මේ ශනිකව මට හිතිච්ච දෙයක් මේ කරපු හින්දා මුකුත් ප්ලෑන් එකක් නැතුව තමයි මම මේ ටික හදන්නේ. හැබැයි මේක සීනි පැණි දාලා කනවට වඩා හරිම කිරි රහට හරිම සොෆ්ට් එකට තිබුණා. මේ ටික අයිසින් කරලා විනාඩි 15ක් 20ක් විතර යනකොට ඒ ටික හොඳට හයි වෙනවා. ඊට පස්සේ අපිට කැමති නම් මේ ආස්මීකේ අනිත් පැත්තත් අයිසින් කරගන්න පුළුවන්. මම එක පැත්තක් විතරයි අයිසින් කරගත්තේ. ඊට පස්සේ දැන් මම මේ දාන්නේ සීනි පැණි එක. මේකේ පදම තමයි මෙන්න මේ වගේ ටිකක් ඝනකමට තියෙන්න ඕනේ. වැක්කිරනවා වගේ තියෙන්න ඕනේ. හැබැයි වතුර ගතිය ටිකක් අඩුවෙන් තමයි තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක ගලාගෙන යනවා ආස්මීකට උරන්නේ නැතුව.
මේක දානකොටම ටිකක් හයි වෙන්න ඕනේ. හොඳට උණු වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් වතුර වගේ බේරිලා යනවා. ආස්මීකේ හිටින්නේ නැතුව. මෙන්න මේ විදිහට තමයි සීනි පෙන මන් දාගත්තේ. ආස්මී 5කට 6කට විතර දානකොට මේ සීනි පෙන එක ආපහු හයි වෙනවා වගේ තේරුණොත් ඔයාලට පුළුවන් ලිපෙන් තියලා වතුර තේ හැඳි 2ක් 3ක් විතර දාලා ආපහු ටිකක් උණු වෙන්න ඇරලා ගන්න. කොහොමත් මේක ටිකක් වෙලා යනකොට සීනි වගේ හැදෙනවා. ඒක දිය කරගන්න අපි ආපහු ලිපෙන් තියලා ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම ආස්මී අයිසින් කරගත්තේ, සීනි පැණි දාගත්තේ. ඉතින් අද අලුත් දෙයක් ඔයාලා වීඩියෝ එකෙන් දැනගත්තා නම් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක්, කමෙන්ට් එකක් දාන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයා මගේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එන්නම් ඉක්මනින්ම. ඉතින් එතකල් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.